හැමෝම academy.lk YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Gemini AI ගැන. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු මේක කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා මතක තියාගන්න ඕන මේක නොමිලේ වෙබ් අඩවියක් නෙවෙයි කියලා. ඒ කියන්නේ මේක ගන්න ඔයාට ගෙවන්න වෙනවා. ඒත් වීඩියෝ එක අවසානයේදී මම පැහැදිලි කරන්නම් මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න කොහොමද කියලා. අවසානයේ වෙනකම්ම රැඳී සිටින්න. ඔය මුලින්ම කරන්න ඕනේ Google එකට ඇවිල්ලා Gemini AI කියලා සර්ච් කරගන්න. මේ Gemini AI කියන එක සර්ච් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලට free version එකක් use කරන්න පුළුවන්, pro version එකක් use කරන්න පුළුවන්. ඉතින් මගේ pro version එකක් තියෙනවා. මම මේක pro version එකක් ගන්න කියලා කියනවා වීඩියෝ ජෙනරේට් කරනවා නම් මොකද ෆොටෝ වගේ ජෙනරේට් කරනවා නම් ඔයාලට කිසිම issue එකක් නැහැ. ඔයාලට කෙලින්ම use කරන්න පුළුවන්. ඔයාලට අදාළව තියෙන prompt use කරලා ඔයාලට ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ ෆොටෝ එකක් ජෙනරේට් කරන්න හදන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටිය දන්නවා කොහොමද ෆොටෝ එකක් ජෙනරේට් කරන්නේ, කොහොමද prompt එකක් ලියාගන්න කියලා. ඔයාලට අදාළ ෆොටෝ එක දුන්නාට පස්සේ ඔයාලට කැමති විදියට මේ ෆොටෝ හැමදේම ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඒ ජෙනරේට් කරගත්තට පස්සේ ඔයාලට හොඳ ෆොටෝ එකක් හදාගන්න පුළුවන් මේක use කරලා. ඒ වගේම ඔයාලට මෙන්න මේ Leonardo AI කියන එකත් use කරලා ඔයාලට හොඳ ෆොටෝ එකක් හදාගන්න පුළුවන්. ඔයාලට මොකද මුලින්ම වීඩියෝ එකක් ජෙනරේට් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම බෑග්ග්‍රවුන්ඩ් එකට අදාළව හොඳ වීඩියෝ එකක්, කියන හොඳ ෆොටෝ එකක්, හොඳ කැරක්ටර් එකක් බිල්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක බේස් කරන් තමයි ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ජෙනරේට් කරන්න ඕනේ. ඉතින් ඔයා කැරක්ටර් එකක් බිල්ඩ් කරාට පස්සේ ඔයා මේ ෆ්ලෝ කියන එකට එන්න ඕනේ. ෆ්ලෝ කියන එක Google එක සර්ච් කරගෙන මේ ෆ්ලෝ කියන වෙබ්සයිට් එකට එන්න. මේ වෙබ්සයිට් එකත් ඔයා අර හදපු pro version එකට අදාළ වෙබ්සයිට් එක, ඒ කියන්නේ pro version එකට අදාළව ඔයා Gemini එක හදපු Gmail එකේම මේකට log වෙන්න ඕනේ. ඉතින් ඒකට මම මුලින්ම log වෙන්නම්. ඉතින් log වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මෙතන පෙන්නනවා මගේ ඔක්කොම පරණ වීඩියෝ ජෙනරේට් කරපු දේවල් ටික. ඉතින් මෙතන ඔයා මුලින්ම මම ලයිබ්‍රරි එකට යන්න. ලයිබ්‍රරි එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මම මේ වෙනකන් වීඩියෝ කරලා තියෙන, මේ වෙනකන් ජෙනරේට් කරලා තියෙන වීඩියෝස් ටික. මගේ ලයිබ්‍රරි පෙන්නනවා මම ජෙනරේට් කරපු වීඩියෝස් ටික. ඉතින් ඔයා මුලින්ම මේකේ වීඩියෝ එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒකට ඔයා මුලින්ම ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරන්න ඕනේ. ඉතින් දැනට ඔයා ප්‍රොජෙක්ට් එකක් මුල් ක්‍රියේට් කරලා නැති නිසා අනිවාර්යයෙන්ම නිව් ප්‍රොජෙක්ට් කියන එකට යන්න ඕනේ. ඉතින් එතනට ගියාට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනත් ඔයා අනිවාර්යයෙන්ම prompt එකක් දාන්න ඕනේ. කියන prompt එකක් ඔයා input කරන්න ඕනේ වීඩියෝ එක කොහමද හැදෙන්න ඕනේ කියලා. ඉතින් මේකට මම ඔයාට කෙලින්ම බෑග්ග්‍රවුන්ඩ් කැරක්ටර් එකක් ඔයා බිල්ඩ් කරලා නැත්නම් ඔයාට ඒක හරහා, ඒ කියන්නේ මේ වීඩියෝ එකට මේ ටෙක්ස්ට් එකක් දීලාම කෙලින්ම ඔයාට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මොකක් හරි කැරක්ටර් එකක් බිල්ඩ් කරලා තියෙනවා නම් AI use කරලා මුලින්ම කැරක්ටර් එකක් බිල්ඩ් කරගන්න කිව්වේ ඒකයි. ඔයා බිල්ඩ් කරගෙන තියෙනවා නම් ඒ කැරක්ටර් එක use කරලා, ඒ ෆොටෝ එක use කරලා ඔයාට පුළුවන් හොඳ සිනාරියෝ එකක් එක්ක ඉදිරියට හොඳ වීඩියෝ එකක් ජෙනරේට් කරන්න. ඉතින් මේකේ ඔයා කැරක්ටර් බිල්ඩ් කරලා නැත්නම් ඔයාට normal වීඩියෝ එකක් නම් ජෙනරේට් කරගන්න ඕනේ. ඔයාට මෙතන text to video කියන එක use කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම කැරක්ටර් බිල්ඩ් කරලා තියෙනවා නම්, එහෙනම් මොකක් හරි AI කැරක්ටර් බිල්ඩ් කරගෙන තියෙනවා මොකක් හරි වෙබ්සයිට් එකකින්. ඉතින් එහෙමනම් ඔයා මෙතන frame to video කෙනෙක් ටික් කරලා මේක අප්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම දැන්ට මගේ මං බිල්ඩ් කරලා තියෙන කැරක්ටර් එක සිලෙක්ට් කරගන්නම්. සිලෙක්ට් කරගෙන ඔයා මෙතනට දෙන්න ඕනේ කොහොමද මේ වීඩියෝ එක හැදෙන්න ඕනේ prompt එක කියලා. ඉතින් මේකට මහා ලොකුවට කියන්න ඕනේ නැහැ. මොකද කැරක්ටර් එකක් බිල්ඩ් කරලා ඉවරයිනේ. ඒ නිසා ඔයාට කෙලින්ම ඩයලොග් ටික මෙතනට දෙන්න පුළුවන්. ඒකට මේ වගේ prompt එකක් දෙන්න පුළුවන්. ඔයාගේ audio එක, ඔයාගේ dialog ටික කොහොමද එන්නේ කියලා. මොකද මෙතන එකම එක්කෙනෙක් ඉන්න නිසා මං හැම එකටම බෝයි කියන එක තමයි ගත්තේ කැරක්ටර් එක පටන් ගත්තේ ඩයලොග් එකට. ඉතින් මෙතනදී ඔයාට දෙන්න පුළුවන් කොහොමද ඔයාගේ ඩයලොග්ස් ටික ලියවෙන්නේ, කොහොමද ඩයලොග්ස් ටික කියවෙන්නේ කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම යටින් දාන්න සිංහල භාෂාවෙන් තමයි ලබා ගන්න ඕනේ. ඉංග්‍රීසි වලින් එපා කියලා. මොකද මේකේ ගොඩක් අවුට්පුට් ඉංග්‍රීසි වලින් තමයි දෙනවා. සිංහලෙන් ටයිප් කරලා දැම්මත් ගොඩක් ඒවා ඉංග්‍රීසි වලින් ජෙනරේට් කරනවා. ඉතින් ඒ නිසා ඔයා මෙතන අනිවාර්යයෙන්ම මේක දෙන්න. එතකොට ඔයාට සිංහල අවුට්පුට් එකක් ගන්න පුළුවන්. මොකද මම මේ පොඩි වීඩියෝ එකක් තමයි හදලා පෙන්නන්න හදන්නේ. බට් ඔයාට මේක ඉස්සරහට දිගටම කරගෙන යන්න පුළුවන්. ඉතින් මේකට අදාළ මේ විදියට ඩයලොග්ස් prompt එක දුන්නාට පස්සේ ඔයාට මෙතන මේක ක්ලික් කරලා ඔයාට වීඩියෝ එක මොන වගේ රේෂියෝ එකක්ද තියෙන්න ඕනේ, අවුට්පුට් එක කීයක් ඕනේද, ඊට පස්සේ වීඩියෝ එක මොකෙන්ද හැදෙන්න ඕනේ කියලා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ක්වොලිටි වීඩියෝ එකට යනවා නම් ඔයාට ක්‍රෙඩිට් 100ක් යනවා.
ඉතිං ඔයා නෝමල් එකටගෙන බෙස් ෝඩියෝ එකට ගියොත්තේම නෝමල් ෆාස්ටකට ගියොත් මේක වට ක්‍රඩිට් විස්සක් විතර යන්න මොකද මේක හැදුවට පස්වල මාසකර දෙන්න ක්‍රඩිට් දාහක් විතරයි ඉතිම මේ ක්‍රඩිට් දාහෙන් තම සම්පූර්ණගේමක් ගහන්න ඕනේ ඉතිය නිසා මං හිතනවා මේක ඇත්ති කියලා මොද මේකෙන් ජෙනරටුවට පස්ස මේකවාට 1080පට එන්හන්ස් කලම ඩවලෝඩ් කරගන්න පුළුව තොර ගොඩක් කොලිටි වීඩිය එකක් කෙනවා ඉති මන්දැම් මේ ප්‍රොම්ට් එක වෙබ්සයිට් එකට දීලා බලන්න මොනගේ අවුට්පුට්ටක් එනවද කියලා ඉති මේ ජෙනරටන්න සාමාන්‍ය පොඩි වෙලාවක් ගන්න වෙලාවකට මොකද මේක තියෙන ඔක්කොම ඩයිලොක්ස් ටික එයා අඳුරගෙන එකට ගහන්ට හොඳට වීඩිය එකක් හදල දෙනවා ඉති දැවන්න වීඩියක ජෙනරෙට්ටලා ඉවරයි ති ජෙනරෙටන ඉවරනාට පස්සේ මේ විදි ඇත්තමයි පෙන්න්නේ අපි පලේ කල්ල බලම විඩියක් කොහොමද කියලා හැමෝම YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Gemini AI ගැන. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු මේක කරන්නේ කොහොමද කියලා. හැමෝම academy.lk YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Gemini AI ගැන. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ගොඩක් හොඳ අවුට්පුට් එකක් මේක. ජවාගේ ඕනම YouTube channel එකට මේක use කරන්න පුළුවන් ඊට පස්සේ. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් වීඩියෝ එකකට දෙන්නේ තප්පර 8ක වීඩියෝ එකක් විතරයි. මොද AI ජෙනරේට් කරන පුළුවන් තප්පර 8ක් විතරයි. බට් මේක හොඳටම සිංහල යූස් කරලා හොඳ කන්ටෙන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක ඊට පස්සේ කැලි කැලි අරගෙන මේක එකතු කරලා CapCut හරි මොකක් හරි software එකක් යූස් කරලා ඔක්කොම වීඩියෝස් ටික එකට එකතු කරලා හොඳ වීඩියෝ අවුට්පුට් එකකට ගන්න පුළුවන්. මම මේ දැන් අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ එක වගේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම යූස් කරලා බලන්න හොඳ අවුට්පුට් එකක් ගන්න. ඉතින් ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද මේක ෆ්‍රී ගන්න කියලා. ඉතින් මුලින්ම මාසෙකට ෆ්‍රී ගන්න විදිහ මම ඔයාලට දැන් කියලා දෙන්න. ඉතින් මුලින්ම Google එකට ඇවිල්ලා Google One කියලා සර්ච් කරගන්න ඕනේ. ඉතින් Google One කියලා සර්ච් කරගත්තට පස්සේ මේ මුලින්ම එන වෙබ්සයිට් එක මෙන්න මේ වෙබ්සයිට් එකට මුලින්ම යන්න ඕනේ. ඉතින් මේකට ගියාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. ඉතින් මේකෙන් ඔයා අනිවාර්යයෙන්ම sign up වෙන්න ඕනේ. ඉතින් sign up වෙන්න කලින් ඔයාට ඕනනම් මෙතන කිරීම sign up වෙලා යන්නත් පුළුවන්. ඒවත් නැත්තම් ඔයාට මෙතනට ආවට පස්සේ පෙන්නනවා මේ වගේම තියෙන සබ්ස්ක්‍රිප්ෂන් කැටගරි ටිකක්. ඉතින් මුලින්ම බේසික් එක තියෙනවා 575ට. ඉතින් මේකේ GB 100ක් දෙන්නේ. ඉතින් ඒ වගේ තියෙනවා. එමත් නැත්තම් තව version තියෙනවා. ඉතින් මම ඔයාට මුලින්ම ෆ්‍රී ගන්න ඕන නිසා ඔයාට මම රෙකමන්ඩ් කරන වෙන මේ තුන්වෙනි එක. ඉතින් මේකේ 2TB ස්ටෝරේජ් එකක් වගේම ඔයාට අදාළ හැමදේම මෙතන හම්බෙනවා Google AI Pro. ඉතින් ඔයා මේ තුන්වෙනියක් තියෙන ටික් කරගන්න. ඉතින් මේක ටික් කරාට පස්සේ ඔයාට මේ වගේ ප්ලෑන් එකක් පෙන්නනවා. ඉතින් ඔයා මේකේ මෙන්න මේ දෙවෙනි ප්ලෑන් එකට යන්න. ඉතින් මේකේ පළවෙනි මාසේ ෆ්‍රී දෙන්නේ. හැබැයි මාසෙ ඉවර වෙනකොටම ඔයා අනිවාර්යයෙන්ම මේකේ කාඩ් එක රිමූව් කරගන්න ඕනේ. ඉතින් ඔයා මේකට ඇග්‍රී දී ආවට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් මෙතනින් ඔයාට අදාළ කාඩ් එක කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාව මගේ කාඩ් එක කනෙක්ට් කරලා තියෙන නිසා මේ විදිහට පෙන්නන්නේ. නැත්නම් ඔයාට මේක ඔබලා add to debit or credit card ගිහිල්ලා ඔයාට කැමති එකක් මේකට ලින්ක් කරගන්න පුළුවන්. ඉතින් අද ගත්තොත් අනිවාර්යයෙන්ම දැන් අද නොවැම්බර් 9. ඉතින් අද මේක ගත්තොත් ඔයාට දෙසැම්බර් 9 වෙනකන් තියෙනවා. ඉතින් ඔයා 9ට කලින් අනිවාර්යයෙන්ම කාඩ් එක රිමූව් කරන්න. එතකොට ඔයාට කීයක්වත් කැපෙන්නේ නැහැ. නැත්නම් ඔයා මොකක් හරි යූස් කරන්න නැති බැංකු කාඩ් එකක් තියෙනවා නම් සල්ලි නැති අන්න ඒක යූස් කරන්නත් පුළුවන්. එතකොට ඔයාට කිසිම රිස්ක් එකක් නැහැ. මොකද මේගොල්ලෝ කෙලින්ම කියලා තියෙනවා ඔයාට ඕන වෙලාවක මේක රිමූව් කරන්න පුළුවන්. ඒ වගේම මේක දැන් දෙසැම්බර් 9 වෙනකන් තියෙන්නේ. දෙසැම්බර් 9ට කලින් ඔයා අනිවාර්යයෙන්ම මේක දේවල් චේන්ජ් කරොත් ඔයාට කිසිම ගාණක් ඇඩ් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ෆ්‍රී ට්‍රයල් එක ඉවර වෙන දවස් 7කට කලින් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම රිමයින්ඩ් එකක් දෙනවා කියලා තියෙනවා. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්නේ නැතුව ඔයාට ඕන කාඩ් එක මෙතනට ලින්ක් කරලා ඔයා මෙතන කන්ටිනියු දෙන්න. ඉතින් මම මේලා කන්ටිනියු දෙන්නේ නැහැ. ඉතින් කන්ටිනියු දුන්නාට පස්සේ ඔයාට මේකට අදාළ ෆ්‍රී වර්ෂන් එක හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාලට ෆ්ලෝ වෙබ්සයිට් එකට ගිහිල්ලා අර විදියටම ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ ඒ අදාළ ඊමේල් එකට ඉස්සර Pro කියලා පෙන්නනවා. ඉතින් ඔයාලට එතකොට ඒක යූස් කරලා මේක හොඳ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් යාළුවෙක් එක්කත් ෂෙයා කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.